ෆයින් ක්‍රාෆ්ට්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ හෙයා බෑන්ඩ් එකක් ඩිසයින් කරගන්න විදිය. ඉතින් මේ බෑන්ඩ් එක කස්ටමර් රික්වෙස්ට් බෑන්ඩ් එකක් නිසා කස්ටමර් සිලෙක්ට් කරගනිපු කලර්ස් තමයි මම මේ බෝ එක ඩිසයින් කරගන්න සිලෙක්ට් කරගත්තේ. ඒ වගේම එයා හෙයා බෑන්ඩ් එක සිලෙක්ට් කරගත්තේ වයිට් කලර් එක නිසා වයිට් කලර් එකෙන් තමයි මම මේ හෙයා බෑන්ඩ් එක ඩිසයින් කරගන්නේ. ඉතින් ඔයාලට මේක කලර්ස් 5කින් නැතිනම් එකම කලර් එකකින් වුණත් ඩිසයින් කරගන්න පුළුවන්. මේ අපි කපා ගනිපු රිබන් එක. රිබන් කොටස් 5ම සෙන්ටිමීටර 10ක ප්‍රමාණයකින් තමයි අපි කපා ගන්න ඕනේ. එතකොට මේ රිබන් එක අඟල සයිස් එකෙන් තමයි මම රිබන් එක සිලෙක්ට් කරලා ගත්තේ. ඉතින් මේ විදිහට අපි කපා ගනිපු කොටස් 5 දෙපැත්තේ නූල් ලිහිලා යන නිසා පුච්ච ගන්න ඕනේ. ඉතින් මේ විදිහට රිබන් කොටස් 5ම දෙපැත්ත පුච්ච ගන්න ඕනේ. channel එක subscribe කරලා තිබුණොත් විතරයි අප්ලෝඩ් කරන වීඩියෝ හැම එකක්ම ඔයාලට ඉක්මනින්ම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ අපි නවා ගනිපු රිබන් කොටස් මේ විදියට නවා ගන්න ඕනි. රිබන් එක නවා ගනිද්දී අපි රිබන් එකේ මැද කොටස නැවුමක් හිටින විදියට තමයි නවා ගන්න ඕන. මේ වීඩියෝ එකේ පේන විදියටම ලස්සනට නවා ගන්න. ඒ වගේම තමයි රිබන් එකේ අවසාන කොටස අපි පුච්ච ගන්න ඕනේ. එතකොට රිබන් එක හොඳින් ඇලවිලා තියෙනවා, නැවත ගැලවෙන්නේ නැහැ. මේ විදියට පහසුවෙන් කොටස් 5ම අපි නවලා අලව ගන්න ඕන. හෙයා බෑන්ඩ් නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාලට නිවසටම ගෙන්වා ගන්න කැමති නම් වීඩියෝ එකේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට මේ අමුද්‍රව්‍ය ඔයාලගේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. මේ විදියට අපි හදාගනිපු රිබන් කොටස් සමාන්තරව තියාගෙන හෙයා ක්ලිප් එකක් ආධාරයෙන් මේ රිබන් කොටස් 5ම රඳව ගන්න ඕනි. මේ විදියට අපි රඳව ගනිපු රිබන් කොටස් ඉදිකට්ටකින් මහ ගන්න ඕන. මේ විදියටම අපි හෙයා බෝ එකේ අනිත් කොටසත් ඩිසයින් කරගන්න ඕනි. මේ තියෙන්නේ අපි ඩිසයින් කරගනිපු අනිත් කොටස. මේ විදියට මේ කොටස් දෙකම එකට තියලා දැන් අපි ඉදිකට්ටෙන් මේ කොටස් දෙක මහගන්න ඕන. channel එක
සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් channel එක සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එතකොට මේ අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම ඔයාලට පහසුවෙන් නරඹන්න පුළුවන් වෙනවා. දැන් අපි මහගනිපු කොටස පේන්නේ නැති විදියට මේ විදියට කළු පාට රිබන් කොටසකින් අපි මේ කොටස කවර් කරගන්න ඕනි. B6000 ගම් එකෙන් අපි රිබන් කොටස අලවගෙන මේ පේන විදියට රිබන් එක ඔතා ගන්න ඕනි. මේ විදියට වටේටම ඔතාගෙන වැඩි කොටස කපලා ඉවත් කරලා රයිටර් එකෙන් පුච්චි ගන්න ඕනි. දැන් අපි හෙයා බෝ එක ඩිසයින් කරගෙන ඉවරයි. මේ හෙයා බෝ එක තව ලස්සන කරගන්න මම ෆ්ලවර්ස් එකක් හෙයා බෝ එක උඩින් අලව ගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් මේකට හාෆල් නැත්නම් මුතු ඇට උනත් අලවලා ලස්සන කරගන්න පුළුවන්. ඉතින් හෙයා බෑන්ඩ් එක අරගෙන මේ විදියට B6000 ගම් එක ගාලා ටික වෙලාවක් තිව්වම B6000 ගම් එක ටිකක් ඝන වෙනවා. එතකොට හෙයා බෝ එක අපිට හොඳින් අලව ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ගම් එක දාලා ටිකක් වෙලා තියන්න හොඳට ගම් එක වේලෙන්න. ටිකක් වෙලේ ගම් එක වේලෙන්න තියුවාම ගම් එක ඝන වෙනවා. එතකොට ඝන වුණාම හෙයා බෝ එක අලව ගන්න. මේ විදියට ලස්සන ෆිනිෂ් ලුක් එකකින් ඔයාලට හෙයා බෑන්ඩ් ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට හෙයා බෑන්ඩ් නිවසේම ඩිසයින් කරගන්න පුළුවන්.